අපේ අයියා බැඳපු අක්කගේ මල්ලි නැති වුණේ රියානුතුරකින්. මට අපේ අයියා කෝල් කරලා කිව්වා මල්ලි බලපංකෝ වෙලා තියෙන දේ මට නම් හිතා ගන්නවත් බෑ බං. මම පුළුවන් ඉක්මනින් මෙහි නිවාඩුවක් දාගෙන එන්නම්. එතකන් උඹ අම්මයි අක්කයි එක ගිහිල්ලා මලගෙදර වැඩ ටික සූදානම් කරපන් කියලා මට අපේ අයියා කිව්වා. අපේ අයියා වැඩ කරේ කොළඹ. ඉතින් ඒ ගමන්ම මමයි අපේ අම්මයි අක්කයි එක්ක ගියා මාතලේ ගෙදරට. අපි මාතලේ ගෙදරට යනකොටත් අහල පහල ඉන්න කට්ටිය ඇවිල්ලා වැඩ ටික කරගෙන යනවා. පිරිසක් හට් ගහනවා, පිරිසක් හට් ටික ගහන අතරේ තවත් පිරිසක් එක එක වැඩවල නිරත වෙලා ඉන්නවා. නිර්මාලුයි කසුනුයි කියලා නැති වෙලා ඉන්න මල්ලිගේ හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියා. මං ඒ දෙන්නත් එක්ක කතා කර කර හිටියේ මේ වෙලා තියෙන දේ ගැන. නිර්මාල් කිව්වෙත් මට නම් මේක හිතා ගන්නවත් බෑ බා. මට නම් හිතෙන්නම මේක හීනයක් කියලා. කසුන් මුකුත් කිව්වේ නැති වුණාට කසුන්ගේ මූණ දැක්කම මට පේනවා ගොඩාක් දුකින් ඉන්නේ කියලා. කියා ගන්න බැරි දුකකින් ඉන්නේ කියලා මට පේනවා. නිර්මාලුයි කසුනුයි මමයි ඉස්පිරිතාලෙට ගිහිල්ලා මෝචරියෙන් මිනිය ගත්තා. මිනිය අරගෙන මිනිය බාර දුන්නා ළඟම තියෙන මල්ශාලාවට. මල්ශාලාවෙන් අපිට කිව්වා බාරගත්තේ වැඩ කීපයක් තියෙන නිසා රෑ 12 වෙන්න ඉස්සල්ලවත් මිනිය දෙන්නම් කියලා. ඊට පස්සේ කොහොම අපි මලගෙදර වැඩ ටික කරගෙන ගියා. ඊට පස්සේ රාත්‍රිය උදා වුණා. හරියටම රෑ 12ට කිට්ටුවෙන් මල්ශාලාවේ වාහනේ ඇවිල්ලා අපිට මිනිය බාර දුන්නා. ඊට පස්සේ හැමෝගෙම දුක් සෝසුසුම් මැද එදා රාත්‍රිය ගත වුණා. ඊට පස්සේ ඊට පහුවෙනදා උදෑසන 10 හවස් කාලය ගත වෙලා ගියා. ඊට පස්සේ රාත්‍රිය උදා වුණා. ඊට පස්සේ අපිට පුදුම මහන්සියක් තිබුණේ. නිර්මාලුත් කිව්වේ මට නම් හරිම අමාරුයි බං අද. දවස් දෙකකින් විතර හරියට නිදාගත්තෙත් නෑනේ. කසුන් කිව්වෙත් අනේ ඔව් බං වැඩ පොලේ ඉඳලා ආවමයි තාම හරියට නිින්දක් නෑ. නිර්මාල් කිව්වා මේ මචං අපේ ඇඟවල වලටත් අමාරුයිනේ. මේ බොන්න මොන හරි ගේන්නද? මං ටක් ගාලා ටවුන් එකට ගිහිල්ලා මොන හරි ගේන්නම් ඈ කියලා කිව්වා. මමත් මග බලාගෙන හිටියේ නිර්මාල් හරි කසුන් හරි ඔය ගැන කියනකම්. මං කිව්වා හරි ගෙනින්. අඩෝ මටත් හරි අමාරුයි බං. කසුනේත් කිව්වා ඔව් බං. ඊට පස්සේ නිර්මාල් බයික් එකේ ටවුන් එකට ගියා. ටවුන් එකට ගිහිල්ලා ටික වෙලාවකින් නිර්මාල් කළු කවරයක් මට පෙන්නලා කිව්වා මේකේ තමයි තියෙන්නේ මේ රයිස් එකකුත් අරගෙන ආවේ මොකද දැන් කරන්නේ කොහෙටද යන්නේ කියලා නිර්මාල් මගෙන් ඇහුවා. කසුන් කිව්වා මචං අර මේ වෙලපාර වෙල තියෙන වෙල්ලයාය අපි මචං වෙල්ලයායට යන්. වෙල්ලයායේ තියෙන වාඩිය. ඇයි බං අපි අර වෙනදා සෙට් වෙන්නේ? එතනට ගිහිල්ලා වැඩේ පටන් ගමු කියලා කසුන් කිව්වා. ඔය වෙල්ලයායේ තියෙන්නේ මලගෙදර ඉඳලා චුට්ටක් එහාට වෙන්න. පොඩි දුරක් තියෙන්නේ. ඉතින් මමයි නිර්මාලුයි කසුනුයි ඒ වෙල්ලයායට ගියා. වෙල්ලයායේ පුංචි වාඩියක් තිබුණා. අපි මේ වාඩියට ගිහිල්ලා බෝතලේ කඩලා වීදුරු වලට දාගන්න ගමන් මම රයිස් එක දිගෑරියා. මං ඉස්සලාම රයිස් එකෙන් ඉඩක් කන ගමන් කිව්වේ මචං මේ වෙල්ලාය නම් මාර ලස්සනයි බං. එදා හඳ එළිය තිබ්බ දවසක්. ඉතින් වෙල්ලාය වටපිටාව හරි ලස්සනට පේනවා. ඒ වගේම හරිම සීතලක් තිබ්බේ. හරිම සැර හුලම් පාරක් අරහෙට යනවා මෙහෙට යනවා. ඉතින් මේ සීතල තවත් වැඩි වෙනවා. ඊට පස්සේ කසුන්ට කෝල් එකක් ආවා. කසුන් මට කිව්වා මචං වැඩ පොලෙන් කෝල් එක එන්නේ. මේ මම ටක් ගාලා කතා කරලා එන්නම්. ඉතින් කසුනයා එනකන් මමයි නිර්මාලුයි බෝතලෙන් පොඩ වීදුරු වලට දාගෙන පොඩ බිව්වා. රයිස් එකෙන් ඉඩක් කන ගමන් මම බැලුවා වෙල්ලයායේ සුන්දරත්වය.
හරිම අලංකාරයි. බොහෝම වටපිටාව බල බලා ඉන්නකොට මම දැක්කේ අපේ වාඩියට ඉදිරිපිට තියෙන විශාල ගහක් අසල ඉන්න මිනිස්සෙක්ව. මම නිර්මාල්ගෙන් ඇහුවා අර මිනිස්සයා මොකද බං මේ වෙලාවේ අතන කර ගහ යට කරන්නේ? නිර්මාල් කිව්වා කෝබ කවුද? කවුද බං? ඇයි බං අර අතන ගහ යට කවුද බං අර ඉන්නේ? ඔබට පේන්නේ නැද්ද අර ගහ යට අර මිනිස්සෙක් ඉන්නේ හිටගෙන? කෝබ? මට නම් පේන්නේ නැහැ. හරි කසුනේ ආපුවා මුගෙන් අහමුකෝ. ඔබට පේන්නේ නැහැ කියනකො මට විතරද පේන්නේ? හරි කියලා තවත් උගුරක් බොන ගමන් රයිස් එකෙන් ඉඩක් අරගෙන මං කෑවා. ඊට පස්සේ කසුනයා කෝල් එක ඉවර වෙලා ආව එතනට. මං කසුනයට කිව්වා මචං අර ඔබට පේනවද බං අර ගහ අර ලොකු ගහක් තියෙන එතන අර කෙනෙක් කවුරුද හිටගෙන ඉන්න ඔබට පේනවද? අර මිනිහෙක් හිටගෙන ඉන්න ඔබට පේනවද? කසුනේ අහනවා කෝබ කවුද? මට නම් පේන්නේ නැහැ. මේ නිර්මාල් කවුද බං අතන ඉන්නේ? මටත් කවුරුත් පේන්නේ නැහැ බං. මේ මුට පිස්සුද කොයිද බං? මේ උඹ හදන්නේ අපිව බය කරන්න නේද? ඊට පස්සේ මම කිව්වා පිස්සුද බං? මම මොකටද උඹලා බය කරන්නේ? උඹලා දෙන්නට පේන්නේ නැද්ද බං අර අතන කවුද ඉන්නව? මට විතරද පේන්නේ? හරි ඕන එකක්. කියලා මම ආයමත් බෝතලෙන් චුට්ටක් දාගන්න ගමන් බැලුවර ගහ දිහාවේ. අන්න එතකොට මේ මිනිස්සයා එතන නැහැ. මං කල්පනා කරේ මේ මිනිස්සයා කොහෙටද ගියේ කියලා. ඊට පස්සේ රයිස් එකකින් ආයමත් ඉඩක් කන ගමන් මං කල්පනා කරේ මං ඒ දැක්කේ දේ ඇත්තක්ද කියලා. ඊට පස්සේ මට දැනුණා වාඩි ඉන්නේ අපි තුන්දෙනානේ. මට දැනුණා අපිත් එක්ක තව කවුරු හරි ඉන්නවා කියලා. අපි තුන්දෙනාට අමතරව කවුරු හරි හතරවෙනියෙක් අපිත් එක්ක ඉන්නවා කියලා මට දැනෙන්න පටන් ගත්තා. මගේ හිතට මාර වදයක් දුන්නේ. ඊට පස්සේ මම කසුන්ට කිව්වා මේ කසුන් කවුරු හරි ඉන්නවා බං මේ මෙතන මට දැනෙනවා බං අපිත් එක්ක තව කවුරු හරි ඉන්නවා කියලා. කසුනයා කිව්වා මට ඔබට පිස්සු බං ඔබට ඇත්තටම අද පිස්සු. ඊට පස්සේ නිර්මාල් කිව්වා නෑ බං මූ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. මටත් දැනෙනවා බං කවුරු හරි අපිත් එක්ක ඉන්නවා කියලා. ඒ කියන ගමන් නිර්මාලයා අත දික් කරේ රයිස් එක දිහාවට. රයිස් එකකින් ඉඩක් ගන්න හදනකොට රයිස් එකේ තිබ්බ ටික නෑ. මමත් රයිස් එක දිහාවට අත දික් කරලා ඉඩක් ගන්න හදනකොට මට අහුනේ ලන්ච් සීට් එක විතරයි. ඊට පස්සේ මං ඇහුවා කසුනයාගෙන් මොකද මේ රයිස් ටික කෑවේ? නිර්මාලයෙකුනුත් මං ඇහුවා ඔබ එන රයිස් ටික ඔක්කොම කෑවනේ තනියේ. නිර්මාලයයි කසුනයයි කිව්වා අනේ නෑ බං එක ඉඩයි කන්න හම්බුනේ. ඔබ නේද ඔක්කොම කෑවේ? ගස් යට ඉන්න මිනිස්සු පෙන්න ඔබ රයිස් එකට කෙලියා නේද? කියලා මගෙන් ඇහුවා. මං කිව්වා අනේ නෑ බං මමත් ඊටවල් දෙක තුනයි කෑවේ. ඊට පස්සේ නිර්මාල්ට මොකක් හරි සැකයක් හිතුණා. මං අර ගහ යට ඉන්නවා මිනිස්සෙක් ඉන්නවා කිව්වේ කතාව ගැන නිර්මාල්ට හිතුණා මං කිව්වේ ඇත්ත කියලා. ඊට පස්සේ නිර්මාල් කිව්වා මචං මේ මටත් මොකක් හරි අවුලක් දැනෙනවා බං මෙතන මොකක් හරි කේස් එකක් තියෙනවා. මේ අපි මෙතන හිටිය ඇති බං මේ අපි යම මේ බෝතලේ තව පොඩ්ඩනේ තියෙන්නේ. ඔන්නකත් කවරේට දාගෙන වෙලාවක් හම්බුනොත් ඔය ටිකත් බොමු. දැන් මේ මලගෙදරට යන්න ඕන. දැන් අපි හොයනවා ඇති බං. මේ මුංගේ අයියා එහෙම මූව හොයනවා ඇති. යම කියලා අපි කට්ටිය එතනින් පිටත් වුණා. ඊට පස්සේ නිර්මාලුයි කසුනුයි ගෙදර යනවා කියලා ගියා. නිර්මාල්ගේ කසුන්ගේ ගෙදර තිබ්බෙත් ඒ අවටමයි. ඊට පස්සේ ගේ ඇතුළට ගිහිල්ලා මල ගෙදර ඇතුළට ගිහිල්ලා මම බැලුවේ මට ආපු නිදිමත නිසා නිදාගන්න කාමරයක් තියෙනවද කියලා. දුරේ ඉඳන් ආපු නෑදෑයෝ හැම කෙනාම වගේ කාමරවල නිදි.
ඉස්සරහා සාලේ තිබ්බ පුටු සෙටියේ ටිකක් ඇලවෙනවා කියලා හිතාගෙන මම පුටු සෙටියෙන් ගිහලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඉස්සරහා දොර කොටින් ඇතුළට ආවේ හරිම අමුතු මිනිස්සෙක්. කළු පාට සරමක් විතරක් ඇඳගත්ත ටිකක් උස මහත අමුතු පෙනුමක් තියෙන අමුතු මිනිස්සෙක්. මට මතක් වුණේ අර ගහ යට හිටපු මිනිස්සයා. අර වෙල්යායි ගහ යට හිටපු මිනිස්සයව තමයි මට මතක් වුණේ. ඊට පස්සේ මං ඒ මිනිස්සයා දිහා බලාගෙන හිටියා. ඒ මිනිස්සයා එක දිගටම මිනිහ දිහා බලාගෙන ඉන්නවා. මේ මිනිස්සයා ටික මිනිහ ගාවට කිට්ටු වෙනවා. මං කල්පනා කරේ මේ පිස්සු මිනිස්සෙක්වත්ද? ඇයි මේ මිනිස්සයා ටික මිනිහ ගාවට කිට්ටු වෙන්නේ? ඔය ඉන්න අතරේ මං දැක්ක මේ මිනිහගේ කට දෙපැත්තෙන් කෙල වැක්කිරෙනවා. දැන් මට හිතෙනවා මේ නම් මිනිස්සෙක් නෙවෙයි. සාලේ මං ඇරෙන්න වෙන කවුරුත් ඇත්තෙත් නෑ. අනිත් කට්ටිය කුස්සියේ, අනිත් තවත් කට්ටියක් එළියේ. කසුනේ නිර්මාලුයි තාම ඇවිත් නෑ. උන් දැම්ම එනකන් නෑ. මට ලොකු බයක් ආවා. මං තව පොඩ්ඩක් කොහොම බලාගෙන හිටියා. අන්න එතකොටම අර මිනිහා කටේ කෙල වැක්කිරන ගමන් මහා අයියෙන් කට ඇරියා. කට ඇරලා දැන් මිනිහ ගාවට ටික කිට්ටු වෙනවා. ඕක දැකලා ගොඩාක් බය වුණ මම මහා හයියෙන් කෑ ගහගෙන පැන්නා දොර කොටින් එළියට දුවගෙන ගිහිල්ලා මහා අයියෙන් කෑ ගහගෙන පාර පැත්තට දුවගෙන යද්දී අපේ අයියා ඒ හරිය ඉඳලා මාව හයියෙන් අල්ලගත්තා. අපේ අයියා මගෙන් ඇහුවා, "මල්ලි, ඇයි බං උඹට මොකද උනේ? ඇයි බං උඹ කෑ ගහන්නේ? උඹ කාටද බය වුනේ?" කියලා අපේ අයියා මගෙන් ඇහුවා. අන්න එතකොටම මට දැනුණා වටපිටාව අඳුරු වීගෙන යනවා. ඊට පහුවෙනිදා උදේ පාන්දර මට සිහිය එනකොට මගේ වටේ හිටියේ නිර්මාල්, කසුන්, අපේ අයියා, අම්මා, අක්කා. ඒ කට්ටියම මගේ ඇඳ වටේ හිටියා. මට සිහිය එනකොටම අපේ අයියා මගෙන් ආයිමත් ඇහුවේ, "මල්ලි, උඹට මොකද ඊයේ රෑ උනේ? උඹ කාටද බය වුනේ?"